අද අපි කතා කරන්න යන්නේ ඔයාලා හැමෝම අහලා තියෙන දෙයක් ගැන. සාපේක්ෂතාවාදය. ඉතින් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය කියන්නේ මේ ලෝකේ තියෙන ඉතාමත් ප්‍රසිද්ධම සයන්ස් සම්බන්ධ දේවල් වලින් එකක්. ඉතින් හැමෝම වගේ අහලා තියෙනවා. ඉතින් මම මේක ගොඩක් සිම්ප්ලි ඔයාලට අද කියලා දෙන්නම්. සරලවම කියනවා නම් සාපේක්ෂතාවාදය ගැන කතා කරනකොට අපිට අවස්ථා දෙකක් ගැන කතා කරන්න වෙනවා. එකක් තමයි සාමාන්‍ය සාපේක්ෂතාවාදය, අනිත් එක තමයි විශේෂ සාපේක්ෂතාවාදය. සාමාන්‍ය සාපේක්ෂතාවාදය කියන්නේ සරලවම කියනවා නම් ගුරුත්වාකර්ෂණය වැඩි වෙනකොට, ග්‍රැවිටි එක වැඩි වෙනකොට ටයිම් එක ස්ලෝ වෙනවා කියන එක. උදාහරණයක් විදිහට බ්ලැක් හෝල් එකක් ළඟ ටයිම් එක මොකද වෙන්නේ? ස්ලෝ වෙනවා. ඒ වගේම තමයි විශේෂ සාපේක්ෂතාවාදය කියන්නේ ඉතාමත් අධික වේගයෙන් යන විට කාලය ස්ලෝ වෙනවා කියන එක. ඉතින් ඒකට උදාහරණයක් තමයි ලයිට් ස්පීඩ් එකට ආසන්න වේගයකින් ගමන් කරනකොට ටයිම් එක ගත වෙන්නේ, ටයිම් එක ගමන් කරන්නේ ඉතාමත් සෙමින් කියන එක. ඉතින් අපි සාමාන්‍යයෙන් සාපේක්ෂතාවාදය ගැන කතා කරනකොට ඔය දෙක තමයි මේන්ම පොයින්ට්ස් දෙක. ඉතින් තව මේක ගැන තව දෙයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම මෙහෙම හිතන්න පුළුවන්, මේ දෙකම එකට වෙන්න බැරිද? මේ දෙකම එකට වෙන්න පුළුවන් අවස්ථාවක් අපිට හිතන්න පුළුවන්. හිතන්න ආලෝකය කළු කුහරයකට ගමන් කරන අවස්ථාව. ඒක කොහොම වෙන්න පුළුවන්ද? ඒක ගැනත් මම සරලව කියන්නම්. සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම රොටේට් වෙන්නේ නැති කළු කුහරවල තියෙනවා. අපි ගත්තොත් එහෙම ෆෝටෝන් ස්පියර් එක කියලා අපි හඳුන්වන කලාපයක් තියෙනවා. මෙන්න මේ ෆෝටෝන් ස්පියර් එකට ආලෝකය ඇතුල් වෙනකොට ඒ ඇතුල් වෙන ඇන්ගල් එක මත තමයි එන්න ඒ ආලෝකයට මොකද වෙන්නේ කියලා තීරණය වෙන්නේ. එතකොට මේ ආලෝකය මේකට එන ඇන්ගල් එක මත මෙහා බ්ලැක් හෝල් එක වටා කැරකෙන්න පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕබිට් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ෆෝටෝන් ස්පියර් එකෙන් එළියට ඉවත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බ්ලැක් හෝල් එකේ ඉවෙන්ට් හොරයිසන් එක දිහාවට යන්න පුළුවන්. කොහොම වුණත් ඉවෙන්ට් හොරයිසන් එකට ආලෝකය ඇතුල් වුණාට පස්සේ ආලෝකයට ආපහු එන්න විදිහක් නැහැ. ඉතින් සාපේක්ෂතාවාදය ගැන තව ගොඩාක් දේවල් අපිට කතා කරන්න පුළුවන්. ටයිම් ඩයිලේෂන් එක උදාහරණයක් විදිහට ෆෝටෝන් එකක් සූර්යයාගෙන් පිටවන මොහොතේ සිට අපේ ඇස්වල වදින මොහොත දක්වා අපි ගත්තොත් එහෙම අපේ වීව් එකෙන් ගත්තොත් ඒකට විනාඩි 8ක් සහ තප්පර 20ක් ගත වෙනවා. ෆෝටෝන් එක පැත්තෙන් අපි හිතුවොත් එහෙම ෆෝටෝන් එකට ඒ ක්‍රියාව වෙන්නේ ඒ මොහොතේමයි. ඒ කියන්නේ සූර්යයාගෙන් නිකුත් වෙන මොහොත සහ අපේ ඇසේ වදින මොහොත දෙකම එකම මොහොත. ඉතින් ওই වගේ හරිම ලස්සන concept එකක් තමයි අපි ගත්තොත් එහෙම සාපේක්ෂතාවාදය කියන්නේ. ඉතින් අපි මේ වගේ දේවල් ඉතාමත් සරලව ඉස්සරහට කතා කරනවා. ඉතින් තව මේ සම්බන්ධව අපි කතා කරපු වීඩියෝස් තියෙනවා. ට්වින් පැරඩොක්ස් එක, එතකොට ටයිම් ඩයිලේෂන් එක ගැනත් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් අපි ඉදිරියටත් මේ වගේ ලස්සන වීඩියෝස් වලින්, ලස්සන දේවල් ඉගෙන ගන්න වීඩියෝස් වලින් හමු වෙමු.